අලයි හල්මස්සයි එකට දාලා හොද්දක් හදමුද? හැබැයි මම මේකට තක්කාලිත් දාගන්නවා හොඳේ. තක්කාලි නැතිව මට නිකන් අර ඉස්සර කවපු චුටි කාලේ කාපු රස මේකෙන් හම්බ වෙන්නේ නැහැ. කොච්චර විසයි කිව්වත් මගේ හිත කියන්නේ අදට විතරක් කමු කියලා. විස වෙන හේතුව මොකක්ද කියන්න නම් තාම විද්‍යාත්මකව මං කොහෙදවත් දැකලා නැහැ. නමුත් මං අහලා තියෙනවා තක්කාලේ හල්මැස්සොයි ඇල්මීනියම් භාජනවල හදනකොට නම් විස වෙනවා කියලා. මං හිතන්නේ දැන් ඉතින් ඇල්මීනියම් භාජන ගොඩක් පාවිච්චි කරන්නේ නැති නිසා ඒකේ ප්‍රශ්නයක් නැතුව ඇති. ඇත්තටම මං ඒ ගැන නම් දන්නේ. ඔයාලා දන්නවා නම් විද්‍යාත්මකව මොකක්ද මේකේ තියෙන ප්‍රශ්න කියලා කමෙන්ට් එකක් දාන්න. ඉඳලා හිටලා ඉතින් චුට්ටක් කඩේ රසට දැනෙන්න කන්නත් ඕනනේ. චිලි ඔයිල් දාපු බිත්තර දෙකකුත් මං හදා ගන්නවා. මේක ලේසියෙන්ම අපිට හදා ගන්න පුළුවන් ලංකාවේ රස නියමෙටම තියෙන මෙනු එකක්. ආයි දවසක හම්බෙමු.